කාලාම වැසියෝ බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අපි කවුරු කියන දේවල් ඇත්ත කියලා පිළිගන්නද? එතකොට බුදුහාමුදුරුවෝ මේ වගේ දෙයක් කියලා තියෙනවා. මම කිව්වා කියලා කිව්වත් පොතක ලියලා තිබුණා කියලාවත් ඔයාට ඇහුණු දෙයක්වත් ඇත්ත කියලා විශ්වාස කරන්න එපා. ඒක ප්‍රශ්න කරන්න කියලා. එතකොට අපි ආගම සංස්කෘතිය ප්‍රශ්න කරන එක පෞසිද්ධ වෙනවද කියන බොරුව එතනම කැඩිලා යනවා. ඒ මොකද එළි ලෝකයේ අපිට බුදුහාමුදුරන්ගේ ධර්මය වුණත් ඒක අපේ තියෙන සීමාකාරී කෘත්‍රිම දැකීම් විශ්වාස හරහා තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න දේ බුදුහාමුදුරුවෝ හරි වෙන ආගමික නායකයෙක් හරි කියපු සත්‍යයක් නෙමෙයි. අපේ සීමාකාරී සංකල්ප හරහා අපි හදාගත්ත සම්මුති සත්‍ය. එහෙමත් නැත්නම් අපි හදාගත්ත බොරු ගොඩක්. මම ඊට ඉස්සෙල්ලා වීඩියෝ එකේ කිව්වා ලෝකේ අපි ඔක්කොම එකතු වෙලා අපි විශ්වාස කරපු දේවල් ඇත්ත කියලා පිළි අරගෙන සම්මුති හදා ගන්නවා කියලා. ඒ හරහා තමයි මේ එළිය ලෝකය හැදෙන්නේ. මේ සම්මුති ලෝකය. conceptual world එක. අපි මේ දවස්වල අහන, කියවන, පොත්වල ලියලා තිබුණා කියන ආගම, ධර්මය අර බුදුහාමුදුරන්ගේ ජීවත් වීම තුළින් අවබෝධ කරගත්ත විශේෂ සදාතනික සත්‍ය නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා කවුරු හරි ලිව්වත් අපි මේ පොත කියවනකොට අපි මේ දේ තේරුම් ගන්නේ අපේ සම්මුති සත්‍ය හරහා. කෘත්‍රිම ඇස් වලින් කෘත්‍රිම ඥානයකින්. එතකොට මේ තේරුම් ගැනීම කෘත්‍රිම සත්‍යයක්. distorted සත්‍යයක්. ඒ කියන්නේ බොරු. අපි මේ සත්‍ය අපේ ජීවත් වීම තුළින් ලබන experiences හරහා අපේ සම්මුති අතෑරලා විශ්වයේ සදාතනික සත්‍ය හා ඥානය අවබෝධ කරගත්තාම තමයි ඒක අපේ සත්‍ය වෙන්නේ. ඒක වෙන කෙනෙකුට සත්‍යයක් නෙවෙයි. එතකොට ඉස්සර කාලේ ඉඳන් ලියලා තිබුණ පොත් බුදුහාමුදුරුවෝ කියපු දේවල් උනත් අපි ඒක තේරුම් ගන්නේ වැරදි විදිහට. අපි ඒක මිස්ඉන්ටර්ප්‍රිට් කරනවා. ඉතින් මේ පොත් කියවලා අපිට කියලා දෙන අය කියන දේ ඔක්කොම 100%ක් සත්‍ය වෙන්නේ කොහොමද? අපි ඒක අවබෝධ කරලා තේරුම් අරගෙන ජීවත් වෙලා ඒක සදාතනික සත්‍යයකට පත් කරගත්තට පස්සේ එළි ලෝකෙට දෙනවනම් කියනවනම් මෙන්න මේ ඇත්ත කියලා අන්න ඒක සත්‍ය වෙනවා. කට්ටිය පොතක් බලලා ඒක යාළගේ සීමාකාරී සංකල්ප දැකීම් තුළින් තේරුම් අරගෙන අපිට කියලා දෙනවනම් ඒකමයි ඇත්ත කියලා ඒගොල්ලොත් නොදැන එයාලයි අපි දෙගොල්ලන්ම රවටා ගැනීම. අපි අර බුදුහාමුදුරුවෝ කාලම වැසියන්ට කියපු කතාව නැවත නැවතත් මතක් කරගන්න ඕනේ. ඉතින් තියෙන කිසි දෙයක් 100%ක් ඇත්ත නෙවෙයි. සම්මුති හරහා හදලා තියෙන සත්‍ය. relative truths. ඒවට රැවටිලා අපි ඒක ඇත්ත කියලා සමාජයේ කියපු හින්දා, කවුරු හරි ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියපු හින්දා, ප්‍රසිද්ධ ගෲප් එකක් කියපු නිසා එයාලගේ පෙළඹවීමකට, රැවටීමකටපත් වෙයි. විශ්වාස කළේ නැත්නම් අපායයි කියලා, පව් සිද්ධ වෙවි කියලා මරබය ඒක විශ්වාස කරලා ඒ පාරේ යනවනම් අපි සම්මුති ලෝකයක් තුල ඒකට රැවටෙනවා. සම්මුති ලෝකයේ තුල කෘත්‍රිම ඥානයක් ලබාගෙන අපි දන්නවා අපිට තේරෙනවා කියලා කියනවා. එහෙම කිය එයාලා ඉදිරියට යනවා. එතකොට අපේ දියුණුව ඒ සම්මුති ලෝකයේ වෙන දියුණුවක්. අපේ ඇත්ත සදාතනික දියුණුව නෙමෙයි. මේක ටෙම්පරරි. අපිට පර්මනන්ට් දෙයක් ඕනේ නම්, සදාතනික සත්‍ය ගන්න ඕනේ නම් අපි අපේ ඇතුළාන්තයට යන්න ඕනේ. ඇතුළට ගිහිල්ලා ජීවත් වෙලා ඒ අවබෝධය තුලින් ඇහැරෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට සදාතනික සත්‍ය වගේම ඒ සත්‍ය හරහා අපිට අලුත් ජීවිතයක් ගොඩනගන්න පුළුවන්. ඒක වෙනම જાතියක දියුණුවක්. සම්මුති හරහා හදාගත්ත ලෝකයේ දියුණුවත් සදාතනික සත්‍ය හරහා හදාගත්ත ලෝකයක් දෙකක්. සම්මුති ලෝකයේ අපි එළියෙන් අරගත්ත දේවල්, අපි එළිය පාලනය කරලා ලබාගත්ත දේවල්. මේ හදාගත්ත දේ, හදාගත්ත ක්‍රම ඔක්කොම දිගටම අපිට තියෙන්නේ නැහැ. ඒවා ටෙම්පරරි. ඒ හින්දා අපි හැම වෙලේම ප්‍රශ්න කරන්න ඕනේ අපිට එළියෙන් එන සංකල්ප, ඝන තීරණ, ජීවත් වෙන ක්‍රම ඇත්තද කියලා. මම ආපහු මතක් කරනවා. ජීවත් වෙලා ප්‍රශ්න කරලා අපි තුලින් අවදි කරගත්තොත්, තේරුම් කරගත්තොත් අන්න එතකොට විතරයි ඒක ඇත්ත වෙන්නේ. එතකන් ඔක්කොම බොරු. ඒ විදියට ප්‍රශ්න කර කර යන්න. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මම කිව්වත් පොතක ලියලා තිබුණත් පිළිගන්න එපා කියලා. මොකද මේ දෙකම එළියෙන් අපිට ලැබෙන දේවල්. එළියෙන් ලැබෙන දේවල් කෘත්‍රිමයි. සම්මුති හරහා හදාගත්. ඒ හරහා අපි ලබාගත්ත දේවල්. ඇත්තම නෙමෙයි. හොඳට ඒක හිතන්න ඕන. ආගම් වලින් අපිට ලැබෙන ලියපු කියපු දේවල් හරහා එයාලා තේරුම් අරගෙන අපිට දෙන දෙයක්. ඔයාලත් ඒක අරගෙන ජීවත් වෙලා බලලා සත්‍ය අවබෝධ කරගත්ත නම් ඊට පස්සේ අපිට කියනවනම් මේ ඇත්ත කියලා. අන්න ඒක සත්‍ය. මේක පාරවල් දෙකක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක හරිම වැදගත්. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ කොටස් 4ක් හිටියා. භික්ෂු, භික්ෂුණී, උපාසික, උපාසිකා. මේ 4 ගොල්ලන්ටම පුළුවන් ධර්මයේ ජීවත් වෙලා ධර්මයේ හොයාගෙන අවබෝධ කරගන්න. ඒ කියන්නේ මේ 4 කොටසකින්ම අපිට ඉගෙන ගන්න පුළුවන්. පූජ්‍ය පක්ෂ විතරක් නෙමෙයි ධර්මයේ දන්නේ. අනිත් අය දන්නවා කියලා මතක් කරගන්න. ඒ වගේම ගැහණියකට ධර්මයේ තේරුම් ගන්න බෑ, රහත් වෙන්න බෑ, බුදු වෙන්න බෑ කියන දේවල් ඒවත් බොරු විශ්වාස, රැවටීම්.
වයස ප්‍රශ්නයක් නෑ. පොඩි දරුවෙකුට වුණත් ධර්මය අවබෝධ කරගෙන අපිට කියලා දෙන්න පුළුවන්. ඉදිරි අනාගතයේ වගේම දැනටමත් ඉපදලා ඉන්න ගොඩක් දරුවෝ වයසට ගිය කට්ටියට වැඩිය ධර්මය අවබෝධ කරගන්න මනස දියුණු කරගෙන ආපු කුසල් පින් ගොඩක් තියෙන අය. එයාලා අපිට ඉස්සෙල්ලා මේක ඉක්මනට අවබෝධ කරගන්න ඕන. ඒ හින්දා වයස නිසා, රට, ජාතිය, කුලය නිසා ගිහිද පැවිදිද කියලා, ගැහැණුද පිරිමිද කියන එක හින්දා අපිට යාළගෙන් ධර්මය ඉගෙන ගන්න බෑ කියන හිතන මිත්‍යා දෘශ්‍ය ටික අපි අතාරින්න ඕනේ. නැත්තම් අපි මේ தත්වෙම හිර වෙලා ඉන්නවා. සිංහල අය විතරක් නෙමෙයි බෞද්ධ වෙන්නේ. ඕනම ආගමක කෙනෙකුට මේ ක්‍රමයට ධර්මය අවබෝධ කරගත්තොත් එයාලා බෞද්ධ වෙනවා. භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා 4 ගොල්ලන්ටම ධර්මය අවබෝධ වෙලා එක ලෙවල් එකකට ගියාම තමයි එයාලට විශ්වයෙන් සෝබාදහමේ බෞද්ධ කියන ස්ටේටස් එක දෙන්නේ. උපැන්න සහතිකේ බෞද්ධ කිව්වට අපි බෞද්ධ වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. අපිට දැනටමත් පේනවා මුළු ලෝකෙම මිනිස්සු ආගම් වලින් සංස්කෘති වලින් ඉවත් වෙලා යනවා. මොකද එයාලට පේනවා ඒව හරහා ජීවත් වෙලා හිර වෙලා ඉඳගෙන එයාලට විශ්වයේ සදාතනික සත්‍ය නිදහස ලබා ගන්න බෑ කියලා. ඒ හින්දා දැනටමත් පිටරටවල ආගමික ස්ථානවලට යන කට්ටිය අඩුයි. ඒක ඔයාලා හොඳට දැකලා ඇති. ඉදිරියේදී ඒක ලංකාවටත් වෙනවා. පූජ්‍ය පක්ෂය හරහා විතරක් ධර්මය ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කට්ටිය අඩු වෙනවා. මොකද එයාලා දන්නවා ගොඩක් වෙලාවට එතන සත්‍ය තියෙන විදියක් නැහැ කියලා. ඒ වෙනුවට එයාලා ගිහි කමේ ඉඳගෙන ධර්මයේ ගවේෂණය කරනවා. ගෙවල් වල ඉඳගෙන කෑම උයන ගමන්, ඉස්කෝලේ යන ගමන්, බස් එකේ යන ගමන්, බැරට යන ගමන්, වැඩ කරන ගමන්, ගිහි ජීවිතේ ජීවත් වෙන ගමන්, සාමාන්‍ය මිනිස්සු අතර ඉන්න ගමන් ධර්මය අවබෝධ කරගන්න ක්‍රමය තමයි ඉදිරියට ඇති වෙන්නේ. ඒ වගේ ක්‍රමයකට තමයි ලෝකේ යන්නේ. ඒක ඔයාලටත් පේනවා ඇති. මේක වෙන්නේ නැති මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙන්නේ රජමාලිගාවක කියලා අපි අහලා තියෙනවා. මේ ට්‍රෙන්ඩ් එකේ හැටියට ඒක එහෙම වෙන්න පුළුවන්. අපි හරියටම දන්නේ නැහැ. අපි පුළුවන් තරම් මේ මිත්‍යා දෘෂ්ටික විශ්වාස අදහස් කඩා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒවට හිර වෙලා ධර්මය අවබෝධ කරගන්න බැරුව ඉදිරියට යන්න බැරුව හිර වෙනවා. තව දෙයක් අපිට අවශ්‍ය ධර්මයේ තියෙන තැන ධර්මයේ කියන කෙනා තෝරගන්න බැරි වුණොත් අපි සමාජයේ කියන ප්‍රසිද්ධයි කියපු සමාජයේ කියලා දෙන ගුරුවරු ළඟට යනවා. අපි ගියායින් පස්සේ සීකල්පනාව ටිකක් තියෙනවනම් ප්‍රශ්න කරන්න හැකියාවක් තියෙනවනම් අපිට ටික කාලෙකින් තේරෙනවා එතන ධර්මයේ තියෙනවා වගේ පේනවා. හැබැයි හොඳට බැලුවොත් එතන ධර්මයේ නැහැ. එතන රැවටීමක් තියෙන්නේ. බොරු කියන්නේ. පොතක් බලලා ඒක කියවලා ඒක ආපහු අපිට කියලා දෙනවා මිස ඒගොල්ලෝ ජීවත් වෙලා ඒක තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේට දාලා ඒකෙන් ධර්මය අවබෝධ කරගෙන අපිට කියලා දෙනව නෙමෙයි. ඒක ඒ තේරුම් අරගන්න දේ මිස් ඉන්ටර්ප්‍රිටේෂන් එකක්. ඒක හරියට තේරුම් ගැනීමක් නෙවෙයි. සමහර වෙලාවට ඒක සෑහෙන විනාශකාරී තේරුම් ගැනීමක් වෙන්නත් පුළුවන්. ඒ දේ අපි විශ්වාස කරොත් අපිත් ලොකු අමාරුවක වැටෙනවා කියලා අපිට තේරෙනවා. ඇත්තටම අපි ඒගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එයාලා පොත බලනවා අපිට උත්තර දෙන්න. මොකද එයාලට ඒකට උත්තර නැහැ. හරියට අලහොද්දක් හදනවා. ඒක උයපු පුද්ගලයා තමයි දන්නේ කොයි තැනද ගින්දර අඩු වැඩි කරන්න ඕනේ. පොල් කිරි දාන්න ඕනේ, හැඳි ගන්න ඕනේ. ඒක රසට හදන්න පුරුදු වෙච්ච එක්කෙනා දන්නවා මිස ඒක පොතක ලියලා තිබ්බොත් ඒක තේරුම් ගන්න බෑ. මොකද ඒකේ තියෙන එක්ස්පීරියන්ෂල් නොලෙජ් එක වෙන කෙනෙකුට කියන්න බෑ. මේක ජීවත් වෙලාම බලන්න ඕන. අලහොද්ද හදලම බලන්න ඕන. ඒ වගේ ධර්මයේ යන පාර අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. මෙතනට ආවම අපි මොකද කරන්නේ? අපි මේක හොයාගන්න පොතක් කියවලා අපිට කියලා දෙන අයගෙන් ඇහුවොත් එයාලට ඒක උත්තර නැහැ. මොකද ඒක ජීවත් වෙලා එයාගේ එක්ස්පීරියන්ස් එකෙන් එතනදී ඒක මටත් උනානේ කියන තරමට කියන්න එයාලට හැකියාවක් නැහැ. එතකොට අපි මේ බොරුකාරයන්ගේ පස්සේ යනවද කියලා ප්‍රශ්න කරන්න වෙලාව ඇවිත් නේද? මම ආයෙ දිගටම කියනවා ජීවත් වෙලා අවබෝධ කරගත්ත අයගෙන් තමයි අපිට අවශ්‍ය දේ ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් අපි මුළු ජීවිත කාලෙම රැවටෙනවා. ඉතින් අපි පොත බලලා ඉගෙනගෙන අපිට උගන්වන අය පස්සේ ගිහිලා ගොඩක් වෙලාවට කාල විනාශ කරගෙන හොයාගන්න එකම ඇත්ත තමයි එතන බොරුවක් තියෙන එක. මට තේරෙන විදිහට හරියට සුප් එකක් හදනවා වගේ. ඒකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් අපි එක එක ගුරුවරුන්ගෙන් තමයි ඉගෙන ගන්න. එක්කෙනෙක්ගෙන් පොඩ්ඩක් අනික එක්කෙනාගෙන් තවත් පොඩ්ඩක් මෙහෙම එකතු කරලා තමයි අපි සුප් එක හදන්න යන්නේ. මේකට ගොඩක් කාලයක් යනවා. හැබැයි අපිට වාසනාව පින කුසලයේ තියෙනවා නම් ඒ හරි ගුරුවරයා හොයාගන්න. එතකොට අපිට කාලේ විනාශ කරගෙන එක එක පුද්ගලයෝ පස්සේ යන්න ඕනේ එක තැනකින් ඉක්මනට මේක හොයාගන්න පුළුවන්. මම මේක ලියනකොට දැක්ක ප්‍රශ්නයක් තමයි කට්ටිය අහනවා ඇයි ආධ්‍යාත්මික පාර පටන් ගන්නකොට හරි පාර යනකොට ලෞකික ජීවිතේ කඩා වැටෙන්නේ. තියෙන දේවල් නැති වෙන්නේ ඇයි කියලා. මට හිතුණා ඒකටත් මෙතනම උත්තරයක් දෙමු කියලා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ.
අපි එළිය ලෝකෙ මතින් අරගත්තු එළියෙන් යැපිලා හදාගත්ත වටිනාකම් බලය තත්ත්වය මුදල් උදව් කරන කට්ටිය මේ ඔක්කොම එළියෙන් අරගෙන අපි හදාගත්තු මම කියන කෙනාට අයිති දේවල්. මේ හරහා ඊගෝ තුල ලොකුකම මාන්නය තත්ත්වය තියෙනවා. මේ કૃතිම ඊගෝගේ ලොකුකම් පාලනය හැකියාව තියෙන්නේ අර එළියෙන් අරගෙන එකතු කරගත්ත දේවල් ටිකක නේද? එතකොට එයාව දමනය කරන්න, එයාව කඩලා එයාව රීප්‍රෝග්‍රෑම් කරන්න නම් එයාගේ බලය හැකියාව එයාට තියෙන රිසෝසස් එයාගෙන් අයින් කරන්න ඕනේ නේද? එහෙම නැත්නම් එයා තව දිගටම එයාගේ පාලනය තියාගෙන ඉන්නවා. එයාව දමනය කරන්න බෑ. ඒක තමයි භෞතික ලෝකයේ කඩාවැටීම. අපි ආධ්‍යාත්මික පාරේ යනකොට මේ ආශාවන් මගේ දේ කියලා මනසෙන් අල්ලගෙන පාලනය කිරීම ඒවා අපිට අතහැර ගන්න බැරි නම් එළිය ලෝකේ තියෙන ෆිසිකල් දේවල් අපිට නැති වෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඒවා අපෙන් බලෙන් අයින් කරන්න. ජීවිතේ කඩා වැටෙනවා, ගොඩක් දේවල් නැති වෙනවා. ඉතින් අපි ඒවට අඬ එලිලා ඉන්නවා නම් අපිට ආධ්‍යාත්මයේ ඉදිරියට යන්න බෑ. අපි තේරුම් ගන්න ඕනේ මේ මට වෙන්නේ ඊගෝව කඩන්න තවත් chance එකක් ගෙනල්ලා. ජීවිත සිදුවීමක්, environment එකක් හදලා. එයාව කඩන්න හදන්නේ. මම ඇඬුවට වැඩක් නැහැ. මේ වේදනාව හරහා මට අතාරින්න වෙනවා. ඒ වේදනාව කියන්නේ අපි ලව අත ඇරවන්න. එතකොට මේ නැති වෙන දේවල් ටෙම්පරරි කඩා වැටීම් නැතිවීම. ප්‍රෝග්‍රෑම් කරලා ඉවර වුණාම මේ නැතිවන දේවල් ආපහු ඊටත් වැඩියෙන් ගෙනත් දෙනවා. ඒක කොයි වෙලේ ඔයාට ගෙනත් දෙනවද කියලා අපිට කියන්න බෑ. ඒක විශ්වයේ ප්ලෑන් එකට අනුව වෙන දෙයක්. හැබැයි ඒක ආපහු ලැබෙනවා කියන එක නම් ෂුවර්. අපි තේරුම් ගන්න ඕනේ මේ ආධ්‍යාත්මික පාර වැඩ කරන හැටි. ඒක අපි දන්නේ නැත්නම් අපිට ඒක කියලා දෙන්න කෙනෙක් නැත්නම් අපි හරිම වේදනාකාරී අසරණ තත්යකට වැටෙනවා. ඒකයි මම දිගටම කියන්නේ අපිට මේක හරියට එක්ස්පීරියන්ස් කරපු අය හොයාගන්න ඕනේ. එයාලා වැඩේ වෙන හැටි දන්නවනේ. ඒකම ආධ්‍යාත්මික පාරේ යනකොට මේ කඩන් වැටෙන දේවල් වලට අඬල වැඩක් නැහැ. ඊගෝ කඩන් වැටෙනකොට එයා ඒකම මනසත් කඩා වට්ටන්න හදනවා. එයා අපිට බය, සැකේ, අවිශ්වාසය ගෙනල්ලා කෝ ඔයා කිව්වට මේක උනේ නැහැනේ. ඔයාගේ ආත්මය ඔයාට උදව් කරන්නේ නැහැනේ. අපේ ඉදිරි ජීවිතය මේගොල්ලෝ මේව නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ? එයා අපිට බය, සැකේ ඇති කරලා ඔය ආධ්‍යාත්මික පාර අත්හැරලා ඉක්මනට ආපහු ඊගෝගේ පාලනය අරගන්න මොකක් හරි ඉක්මනට කරන්න කියලා කියනවා. එයා කියනවා මේවා ඉක්මනට පාලනය කළේ නැත්නම් කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා. අර කඩම් වැටුණත් ඊගෝ කොහොම හරි එයාගේ පාලනය ආපහු ගන්න හදනවා. මේ ඊගෝගේ පාලන යන්ත්‍රයේ ක්‍රියාවලිය. අපිට මේ වෙන දේ හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි අපේ මනස කඩා වට්ට ගන්නවා. මනස කඩා වැටුණොත් අපිට ආධ්‍යාත්මික අවබෝධය ලබා ගන්න අවශ්‍ය ශක්තිය, වීරිය නැති වෙනවා. ඒ ශක්තිය වීරිය නැතුව අපි කොහොමද ඊගෝට එයාගේ මරඹයට මුහුණ දෙන්නේ? අපි කොහොමද මේ හදලා දුන්න සම්මුති ලෝකයේ ඒකේ සංකල්ප කඩාගන්නේ? ඒව කඩාගන්න අපිට මානසික ශක්තිය, ධෛර්යය අවශ්‍යයි. එතකොට අපි මානසික ශක්තිය, ධෛර්යය ඇති කරගන්නේ කොහොමද? අපි අපේ ඇතුළාන්තය, විශ්වය ගැන විශ්වාසයක් ඇති කරගන්න. ඒ විශ්වාසය තුලින් තමයි අපි අවශ්‍ය ධෛර්ය ශක්තිය ඇති කරගන්නේ. හොඳට හිතන්න, ඕන කෙනෙකුට පේන දෙයකට විශ්වාසයක් ඇති කරගන්න ලේසි. අපිට පේන්නේ නැති බලවේගයට, විශ්වයට, ආත්මයට, ස්වභාව ධර්මයට බලයක් තියෙනවා කියලා විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. ඒ විශ්වාසය ඇති කරගන්න අපිට ඇත්තට ධෛර්යය ඕනේ. ඒ විශ්වාසය තුලින් තමයි අපිට පුළුවන් මේ මර බයට මුහුණ දෙන්න. මේ බය, සැක කඩාගෙන ධෛර්යයෙන්, වීරියෙන් ඉදිරියට යන්න. ඒ හින්දා මනස කඩා ගන්න එපා. හරි, අපි ආපහු මිත්‍යා දෘෂ්ටික අදහස් සංකල්ප හරහා අපිට දෙන විකෘති වෙච්ච ධර්මය ගැන ආපහු බලමු. අපිට සම්මුති සත්‍යයන් හරහා හදාගත්ත සමාජයෙන් තෝරලා දෙන ආගමික නායකයෝ හරි ධර්මයේ උගන්වන අය ටිකටම ප්‍රශ්න කරන්න ඕනේ. සමාජයෙන් දෙනවා නම් ඒ සමාජයට ගැලපෙන එක්කෙනෙක් දෙන්නේ. ඒ කියන්නේ එයාලගේ ඇත්තටම ධර්මයේ තියෙනවද කියලා ප්‍රශ්න කරන්න වෙනෝනේ. සමාජයේ අකමැති නම් එයාලා ඒකට විරුද්ධ වෙනවා නම් අන්න එතන පොඩ්ඩක් ප්‍රශ්න කරන්න ධර්මයේ තියෙනවද කියලා. ගොඩක් වෙලාවට ඒ උගන්වන පුද්ගලයා ළඟ ධර්මයේ තියෙන්න පුළුවන්. මොකද එයා සමාජයේ කියන ඒ සම්මුති කඩාගෙන එළියට ගිහිල්ලා වෙන දෙයක් කියන කෙනෙක්. අපි හැම වෙලෙම එළිය ලෝකේ දිහා බල බල ඇතුළට එන්න ඕන. ඒක හින්දායි මම කියන්නේ අපිට උයන ගමන්, බස් එකේ යන ගමන්, කඩේ යන ගමන්, ඉගෙන ගන්න ගමන් මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කියලා. මොකද අපි එළිය දිහා බලාගෙන ඇතුළට ගිහින් මේකට හේතුව මොකක්ද කියලා ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න තුලින් අපි දාර්ශනිකත්වයක් මනස තුල හදාගන්නවා. එළිය වෙන හැම දෙයකටම හේතුව මා තුල තියෙන්නේ. ඒ හේතුව මොන වගේ ලිමිටිං බිලීෆ් එකක්ද, මොන වගේ විශ්වාසයක්ද කියලා අපි ඇතුළට කිදා බහැලා හොයනවා. ඒ හොයනකොට තමයි අපිට අපි ළඟ තියෙන හැංගුණ සීමාකාරී විශ්වාස අහුවෙන්නේ. අපි තේරුම් ගන්න මේ තමයි හේතුව, එළිය ලෝකේ තමයි ඵලය කියලා. අපි තුළට ගිහිල්ලා ඇතුළටම කිදා බැස්සාම
අපි එළි ලෝකේ තියෙන සම්මුති සත්‍යයට වැඩිය විශ්වයේ සදාතනික සත්‍ය තියෙනවා. ඒක මාත් තුළින් අවදි කරගන්න පුළුවන් කියන විශ්වාසයෙන් අපි දාර්ශනිකත්වයේ තුලින් තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. ඒ හින්දා හැම වෙලෙම ඇතුළට යන්න. ඇතුළේ ඉඳන් හොයන්න. එළි ලෝකෙට ඇගිල්ල දික් කර කර එළියට වික්ටිම් කෙනෙක් වෙන්න එපා. වගකීම ගන්න. මේ මගේ ජීවිතේ මම හදාගත්තු දෙයක්. ඒ හින්දා මම වගකීම අරගෙන මේ ලිමිටිං බිලීෆ්ස් කඩා ගන්නවා. මේ මගේ තියෙන විකෘති දේවල් හොයා ගන්නවා කියලා ඇතුළට යන්න. මතක තියාගන්න. අපිට කොන්දපන් නැත්තම් ආත්ම ශක්තිය ධෛර්යය වීරිය නැත්තම් අපිට ආධ්‍යාත්මය තරණය කරන්න බෑ. ඇත්ත හොයාගන්න බෑ. ඇයි අපි සම්මුති සත්‍යයෙන් හදලා දෙන ලෝකයකට ධර්මයකට ආගමකට ඒ අදහස් ගොඩකට ඇත්ත කියලා විශ්වාස කරගෙන ඒකට දනග ගහ ඉන්න කට්ටිය. ඒකට විරුද්ධව නැගිටින්න ඒක ප්‍රශ්න කරන්න අපිට ශක්තිය නැහැ. මේක ප්‍රශ්න කළාම මට පව් සිද්ධ වෙන්නේ නැහැ කියන තරමට මානසික ශක්තියක් තියෙන මට අවදිය හොයාගන්න මගේ ආත්මය මා තුළ මා වටේ ඉන්න විශ්වයේ ස්වභාව ධර්මයේ මට උදව් කරනවා කියන විශ්වාසයෙන් පෙනෙන්නේ නැති දෙයක් විශ්වාස කරන්න තරමට ඔයා ධෛර්යමත් නම් ඔයාට මේ සම්මුති ලෝකේ හදාගත්ත බොරුව මොකද්ද කියලා බලන්න හොයාගන්න හැකියාව ලැබෙනවා. ඒ බොරු සම්මුති කඩාගන්න හැකියාව ලැබෙනවා. නැත්තම් ඔයාට ඒක කරගන්න බෑ. අපිට පේන දෙයක් විශ්වාස කරන්න පුළුවන්. පේන්නේ නැති දෙයක් විශ්වාස කරන්න අමාරුයි. මේක තමයි ට්‍රික් එක. faith, trust, belief කියන දේවල් අපිට පේන්නේ නැති supernatural බලවේග. ආත්මය කියලා දෙයක් විශ්වයේ බලවේගයක් තියෙනවා. එයා මට උදව් කරනවා. එයාගේ උදව්වෙන් මට ඉදිරියට යන්න පුළුවන් කියන විශ්වාසය අපිට ඕන. සාමාන්‍යයෙන් අපි එළි ලෝකේ දිහා බලලා ඒක අපිට විරුද්ධයි කියලා විශ්වාස කරලා ඒකට බයෙන් සර්වයිව් වෙන්න දඟලන හින්දා අපිට කිසි දෙයක් විශ්වාස කරගන්න බැරි තරමට මනස කඩා වැටිලා ඉන්නේ. එහෙම එකේ අපි පේන්නේ නැති දෙයක් විශ්වාස කරන්න ඒ විශ්වාසය තුලින් ධෛර්ය වීරිය අරගෙන මේ සම්මුති ලෝකයට විරුද්ධව අපි නැගිට්ටොත් මේ අපිට එන මර බයට විරුද්ධව අර ඇතුලේ තියෙන විශ්වාසය තුලින් එන ශක්තිය යොදවලා ඒකට මුහුණ දෙන තරම් හැකියාවක් හයියක් අපිට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කවදාවත් විශ්වයේ සත්‍ය හොයාගන්න බෑ. ඉතින් මේ මම කියපු දේවල් තව තවත් දිගටම ප්‍රශ්න කරන්න. ඒ වයින් ඔයාට ගන්න පුළුවන් දෙයක් අරගෙන ඔයාට නොපෙනෙන බලවේගයකට විශ්වාසය දෙන්න තරම් ධෛර්යමත් වෙන්න. ඔයත් විශ්වයට විවෘත වෙන්න. ඔයා මේ වීඩියෝස් වලට කැමති නම් අපිට subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒක ලොකු උදව්වක් වෙනවා. Thank you.